අද මම මගේ හස්බන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන එයාගේ රෙස්ටුරන්ට් එක ගාවට යනවා. බයි මෝල් එකට යද්දි මෙන්න අක්කලා කට්ටියක් නටනවා. මං කලින් එතනට ගිහිල්ලා එයා එනකම් බලන් හිටියා. මට තව ගොඩක් වෙලා තියෙනවා. මම හස්බන්ඩ් එනකන් ඉන්නේ හස්බන්ඩ්ගේ රෙස්ටුරන්ට් එක ඉස්සරහා. අයියේ මම ඔයා එනකන් ඉන්නේ. මාව මගහැරලා නම් යන්න එපා. ඔයාට දැනගැනීම පිණිස කරන්නේ මම මේ දැන් මෙතන පැය භාගයටත් වඩා හිටගෙන ඉන්නේ. 10ට වඩා ඉවර වෙයි කියලා හිතුවට ඉවර නැහනේ. මම මෙතනට හිටගෙන ඉන්නාවේ 10ට විනාඩි 10ක් කියලා. දැන් 25ක් වෙනවා තාමත් නැහැ. කීයද දෙන්නේ අයියෝ. මම හිතුවා අදත් කලින් එයි කියලා. නෑනේ මට පැයක් විතර මේ හිටන් ඉන්න වෙයිද දන්නේ. අයියෝ එන්නකෝ. ඇත්තටම කිව්වොත් අම්මට නිදිත් මන්දයි වගේ කොන්දත් රිදෙනවා. මට එන්නකෝනේ මට වතුරක් තිබහයි. ඉන්න මම වතුර එකක්වත් තරම් ආවේ නැහැ. අයියෝ. මේ 11 වෙනකම්ම ඉඳන් හිටන් ඉඳලා අතන්ට වෙලා දැන් මේ ඇවිල්ලා චුට්ටක් ඉඳගත්තා. මිස් වෙයි දන්නවට වැඩි ඉවරද දන්නේ නැහැ. වාඩි වෙලා ඉන්නේ හිටෙන්නේ නැහැ. ඔයා එයි කියලා හිතනවා. මං ආයෙ යනවා අතන්ට හිට ගන්න. බලමුකෝ එයිද කියලා. මෙන්න මෙයා ඉක්මනට එනවා. වැඩි ඉවර වෙලා. අයියෝ මාව දැක්කේ නෑනේ. එයි මම මෙහෙ කොහෙද යන්නේ? හිමීට යන්න ඔච්චර හයියෙන් යන්න එපා. නිකම්වත් හැරිලා බලන්න නෑනේ. ඉක්මනට දුවනවා මෙන්න මෙයා. බලමුකෝ දකීද කියලා. නිකම්වත් හැරිලා බලන්න නෑනේ. දැන්වත් බලයිද? ඔව් දැන් මට හිතුනේ ඊට පස්සේ හැරිලා බලයි. ඔව් දැන් තමයි මෙන්න මෙයා දැක්කේ. බලන්නකෝ යාගේ මොනේ තියෙන හිනාව. අන්තිමට අපි දෙන්න එළවලු රොටියක් කාලා ඔක්කොම වැඩ ටික ඉවර කරන් ගෙදර ආවා.